everyone කොහොමද ඔයාලට? ඉතින් අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ එදා මම ඔයාලට ගෙනාව vlog එකේ part number 2. Day in my life part number 2 vlog එක තමයි මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එදා දවසේ ඉතිරි පැය කිහිපය මම ගත කළේ කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එදා හවස මට meet up එකක් තිබ්බා මගේ යාළුවෙක් එක්ක. ඉතින් මම එයාව හම්බෙන්න ඉස්සෙල්ලාම Central London වලට ගියා. ඉතින් මට ට්‍රේන් රයිඩ් එකක් තමයි තිබ්බේ. ඉතින් මම ට්‍රේන් එක අරගෙන ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට් වලට තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම ගියේ ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට් එකේ අලුතෙන් ඕපන් කරා ස්පේස් NK අවුට්ලට් එකක්. ඉතින් මට ඒකට යන්න උවමනාවක් තිබ්බා. මොකද ඒකේ මොන වගේ බියුටි ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. ඉතින් ඒ ටික දැනගන්න. ඉතින් මම ඉස්සෙල්ලාම ඒක තමයි try out කරේ. ඊට පස්සේ මම ගියා clothing stores කිහිපයකටම ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට් එකේ තිබ්බ. actually මගේ යාළුවා යුරෝප් ටුවර් එකක් යන දවස් 4ක. ඉතින් එයාට මේ ඇඳුම් ගන්න තමයි අපි අද මේ shopping date එක දාගත්තේ. දැන් මම මේ ඔයාලව අරන් යන්න හදන්නේ princess vibe එකේ ලස්සන dresses තියෙන clothing store එකකට. This one especially for girls. මේ store එකේ නම තමයි House of CB. මේකේ හරිම ලස්සන dresses තියෙනවා. Actually this place giving me princess vibe. හැබැයි මේ dresses හැම එකක්ම වගේ හරිම expensive. මේක dress එකක් normally more than £100. ඒ කියන්නේ local currency වලින් ගත්තොත් around 40,000 rupees වගේ වෙනවා. හැබැයි මේකේ තියෙන dresses හරිම ලස්සනයි. ඉතින් දැන් මම මේ හදන්නේ මගේ යාළුවව හොයාගන්න. ඉතින් එයා ඉන්නවා කිව්වේ 3rd floor එකේ. Actually, this is our first time meeting after I came back from Sri Lanka after being a bride. So I am excited to meet her. I think even she is. So let's see her real reaction after seeing me. Thank you. Good. How are you? I'm good. ඉතින් මගේ යාළුවා මට ඉස්සෙල්ලාම wish කරා මගේ marriage life එකට. දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ මේ shop එකේ තියෙන dresses. හරිම ලස්සන dress මේකේ තියෙන්නේ. ඉතින් ඒ shop එකේ shopping කරාට පස්සේ අපි ගියා තව outlet කිහිපයක් try out කරන්න. දැන් අපි ඉන්නේ Zara එකේ. ඉතින් Zara එකෙත් මේ දවස්වල හොඳ collection එකක් තියෙනවා. ඇත්තටම winter season එකට තමයි ගොඩක් clothes එයාලා launch කරලා තියෙන්නේ. ඉතින් මමත් මේ වෙලාවේ ඇඳුමක් බලන ගමන් හිටියේ මට ගන්න. ඊට පස්සේ අපි දෙන්න පොඩක් shopping date එක post කරලා අපි පොඩ්ඩක් එළියට ආවා coffee එකක් try කරන්න. ඉතින් දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ මම යන්න ආසම coffee house එකකට. මේකේ නම තමයි Black Cab. මේක තියෙන්නේ Bond Street එකේ. ඉතින් මෙයාලා ගොඩක් famous මාෂා වලට සහ මෙයාලගේ special coffee එකක් තියෙනවා OG Spanish කියලා. ඉතින් මම මෙතනින් ආසම OG Spanish coffee එකට සහ white chocolate matcha එකට. ඉතින් ඔයාලත් ලන්ඩන් අවටින කෙනෙක් නම් මෙතෙන්ට ගිහිල්ලා එයාලගේ coffees try out කරන්න. මම මේ වෙලාවේ ගත්තේ white chocolate matcha එකක්. ඉතින් මේ time එක වෙනකොට ඇත්තටම අපි dinner ගන්න time එක ඇවිල්ලා තිබ්බේ. ඉතින් අපි දෙන්න හිතුවා අපි dinner එකත් අරගෙනම යනවා කියලා. ඊට පස්සේ අපි ආවා Sri Christopher Place එකේ තියෙන restaurant එකකට. මේ restaurant එකේ තියෙන්නේ Persian, Turkish ඒ වගේ vibe එකේ තියෙන food. මොකද මගේ යාළුවා පාකිස්තානි මුස්ලිම් යාළුවෙක්. ඉතින් එයාගේ ටේස්ට් එකට මැච් වෙන්න තමයි අපේ රෙස්ටෝරන්ට් එක සිලෙක්ට් කරගත්තේ ඩිනර් වලට. රෙස්ටෝරන්ට් එකේ අපියරන්ස් එක නම් හරිම ලස්සනයි. හැබැයි මට මෙතන තිබ්බ කෑම නම් මගේ ටේස්ට් එකට එච්චරම සෙට් වුනේ නැහැ ළමයි. ඉතින් ඒක මගේ පර්සනල් ඔපිනියන් එක. හැබැයි මගේ යාළුවා නම් ගත්ත කෑම ටික සේරම එන්ජොයි කරා. හැබැයි මම නම් ඒක try out කරා but it's not that much good. මම රෙස්ටෝරන්ට් එකේ අපියරන්ස් එකට නම් මාර ආසයි. හරිම flowery, fairy vibe එකක් තියෙන්නේ. මම හරි ආසයි මේ වගේ places වලට. I don't know like it's giving me something. ඉතින් මේ තියෙන්නේ Christopher Place එක. මේකේ ගොඩාක් restaurants තියෙනවා, cafes තියෙනවා. After that we came to Selfridges. We want to purchase something. So here is my pretty friend. I'm done. I'm tired. Yeah, this is all her shopping. As you can see, Yeah, 4 hours. 4 hours we are doing It shopping. took us 4 hours.
ඉතින් මේ ඉන්නේ මගේ යාළුවා. ඉතින් මේ වෙදින අපි දැනට හොඳට මහන්සි. ඉතින් අපි හිතුවා අදට ඇති අපි ගෙදර යමු කියලා. ඉතින් අපි දැක්කා මෙන්න මේ ස්ටැචු එක වගේ එක. මේක තිබ්බේ බොන්ඩ් ස්ට්‍රීට් එකේ. There is a screen running inside. ඒක හරිම ලස්සනයි. නිකන් වතුර ගලනවා වගේ තමයි ඒක අපිට පේන්නේ. So we parted ways and I took a train. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා මගේ දවස ගෙවුනේ. So thanks for watching my whole vlog. Hope you guys enjoyed. See you with another video. Bye.